Ravi Desanayaka. හෙලෝ ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා ගොඩක් හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ මම vlog එකක් අරගෙන ආවා. ඇත්තටම sorry ගොඩක් vlog තියෙනවා edit කරගන්න තමයි වෙලාවක් නැත්තේ. අනිතින් මේ vlog එක තමයි 2026 මම upload කරන පළවෙනි vlog එක. ඒ වුණාට මේක ටිකක් පරණයි. මේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 7 වෙනිදා ඒ කියන්නේ අපි JLPT exam ලියන්න ගියපු දවසේ ගත්ත චෝටි වීඩියෝ ක්ලිප් වගේක්. කොහොම හරි අපිට එක්සෑම් එක තිබ්බේ 3යි ගානකට මතක විදියට. කොහොම හරි හවස 7යි ගානට විතර අපිට එක්සෑම් ඉවර වුණා. මේ එක්සෑම් ඉවර වෙලා ළමයි කට්ටියම එන ගමන් ඉතින් අපි කට්ටියම ස්ට්‍රෙස් රිලීස් වෙන්න කියලා ඉක්මනට කන්න ගියා. කාලා කරලා කොහොම හරි එද්දී රැට හමාර 9ට කිට්ටුයි. මේ ඊට දවසකට පස්සේ හරි දවස් දෙකකට හරි පස්සේ ඉස්කෝලේ ගියාට පස්සේ එක්සෑම් උත් ඉවර නිසා සෙන්සෙ අපිට ජපානයේ සාම්ප්‍රදායික තේ, ඒ කියන්නේ ඔචා හදන විදිය සහ බොන විදිය, ඒක පිළිගන්නන විදිය ගැන කියලා දුන්නා. ඉතින් මාත් මේ පළවෙනි වතාව තමයි මේ හදන විදිය ඒක කොහොමද කරන්න කියලා දැනගත්තේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් මේක ෂෙයා කරගන්න. ඔයාලත් කැමති වෙයි කියලා. එහෙනම් ඉතින් ඔයාලා බලන්නකෝ. ඒ ඇහුවේ සුවඳක් එනවද කියලා. තාම එහෙම සුවඳක් ආවේ නැහැ. ඉතින් මේ දැන් අහන්නේ කවුද බොන්න කැමති කියලා. ඉතින් මමත් කිව්වා මමත් කැමතියි කියලා. මොකද මේක වගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක නිසා. ඉතින් මාත් බීලා බැලුවා. නම් බලන්නකෝ. මට ඉස්කෝලේදී කතා කරන්නේ යොමාලි කියලා. මෙහි ඉතින් ලී අකුර නැති නිසා යොමාරි කියලා තමයි මට කියන්නේ. මගේ නම යොමාලි කාවින්දයා නිසා යොමාලි කියන නමින් තමයි මට මෙහිදී කතා කරන්නේ. මේ කියන්නේ පිළිවෙලට ලබා දෙනවා, කියන්නේ බාර දෙනවා කියන එක. එහෙනම් ඉතින් බලන්නකො මොකද වෙන්නේ කියලා. මේ දැන් මම බොන්න හදන්නේ. ඉතින් මම ඒක වීඩියෝ කරේ නැහැ. දැන් මේ වෙන ළමයෙක් බොන වීඩියෝ ඔයාලා චුට්ටක් බලන්න. ඒක කොහොමද කරන්නේ කියලා. මෙතන මේ උේනි කන්ෂසිමස් කියලා කියන්නේ ඉහළටගෙන ස්තුති කරනවා කියන එක. One set. Watashi iru ne, watashi saya. ඔතමයි චෝදයි shimasu. මේක බොන්න කලින් වට 3ක් වගේ කරකවනවා. ඒක තමයි මේ ළමයා කරේ. සෙන්සෙ මේ කියන්නේ ගොඩාක් ගණන් ඔච්ච එකක් තමයි මේ ගෙනාවේ. ඒක නිසා ඒක හොඳයි කියලා. ඉතින් බලන්න දැන් මම කරන්නේ ඒක අර තවලම් කරන එක. ඒ කියන්නේ ඔච්ච එක හදන්න යන්නේ. ඉතින් බලන්නකෝ.
じゃあ最後誰か私に作ってくれませんか。अंजलिは作るはとっても下手だから今大丈夫ですか。飲まない方がいいと思う。そう飲まない方がいいよ。あ、その言葉嘘。とっても上手です。もう一回聞いてきて。高いからちょっとだけね。エジェリーの手に。緑です。どうぞ。 මේ මෙතන කියන්නේ අර මොන හරි දෙයක් දුන්නම නෑ නෑ කායපා ඕනේ එහෙම කියන්න එපා කියලා බොන්න කියලා කියන්නේ. ඒ විහිදුවට වගේ තමයි කියන්නේ. මේ සෙන්සෙත් හරිම හොඳයි. හරිම ෆනි සෙන්ස් එකනේ. よく飲めたね皆さん。熱いね。熱くない。 කායි කවයි කියලා කියන්නේ ලස්සනයි නිකන් හුරු බූටි කියුට් වගේ එකක්. ඒක තමයි සෙන්සෙට අපි කට්ටියම කිව්වේ. 一回でやったら。いいよ私。ウイスキー飲むです。ワンシャッワンシャッ。මේ ඊට පස්සේ දවස මේ නිවාඩු දෙන්න කලින් දවස මේ දවසේ අපේ ඉස්කෝලෙන් අපිව ට්‍රිප් එකක් එක්කගෙන ගියා. ඉතින් අපිට උදේ 8:35 වෙද්දි ඉස්කෝලේට එන්න කියලා කිව්වා. අපි බලමු අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපිට කිව්වා දෙන්න හැදිලා යන්න කියලා. මේ බලන්නකො දෙන්න යන්නකො මේ යන විදිය. මයි මේ මගේ යාළුවා පීතා. එයා ඉන්දුනීසියන් ජාතික කෙනෙක්. ඉතින් මමයි අය තමයි ගියේ. මේ චෝසන් එයා මියන්මාර් කෙනෙක්. එයා තමයි පන්ති ඉන්න ෆනීම එක්කෙනා. අපේ ඉස්කෝලේ ගැන කිව්වොත් අපේ ඉස්කෝලේ ගොඩක් ඉන්නේ නේපාල් ජාතිකයේ කට්ටිය. මේ එනවුස් කරන්නේත් නේපාල් ගෑන් ළමයි. ඉතින් බලන්න ඉස්සර මොකද වෙන්නේ කියලා. එතන මේ කියන්නේ යාලට සින්දු අහන්න ඕනි කියලා. ඉතින් නේපාල් කට්ටිය යාළගේ සින්දු දාගෙන සින්දු කී කෑගගා හිටියා. අපේ සිංහල සින්දු දැම්මා. ඉතින් මං නම් ඒ කිසි දෙයක් අහගෙන හිටියේ නෑ. මම හෙඩ්ෆෝන් දෙක දාගෙන සින්දු අහගෙන ගියා. මේ ට්‍රිප් ඉතින් අපි ලංකාවේ යන ට්‍රිප් වගේ නෙමෙයි. මොකද ඉතින් ලංකාවේ කට්ටිය ඉඳි නම් පොතුනත් ජොලිනේ ඉතින් කෑ ගහ නටට යනකොට සින්දු කී මේකේ ගොඩක්ම ඉන්නේ ඉතින් නේපාල් කට්ටිය නිසා යාළගේ සින්දු තමයි දාගෙන හිටියේ. අද ඉතින් අපි මේ එන්නේ ශිමුනසෙකි වල තියෙන කයිකියෝ කන් කියන එකට. ඒක නිකන් අපේ ලංකාවේ තියෙන කැලණියේ තියෙන වෝටර් වර්ල්ඩ් එක අන්න ඒ වගේ. ඒ කියන්නේ තනිකරම ඉන්නේ මාළු සහ ඩොල්ෆින්ලා ඉන්නවා, පෙන්ගුයින්ලා ඉන්නවා. ඉතින් අපි බලමු එතන කොයි වගේද කියලා. එහෙනම් දිගටම මාත් එක්ක vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ කතා කරන්නේ අපේ ගක්කෝ එකේ ප්‍රින්සිපල්. එයා කියන්නේ අපි දැනට ආවා ගෙන අපේ දේවල් ඒ දේවල් බහින්න ලෑස්ති වෙන්න කියලා. ඒ කියන්නේ බෑග් ඒව අරගෙන බහින්න තැන ලෑස්ති වෙන්න කියලා තමයි මේ කියන්නේ. ආයේ කියනවා බස් එකෙන් බහිනකොට සහ නගිනකොට කරන අයිසත්සු ඒ කියන්නේ ආචාර විදි ඒ දේවල් අමතක කරන්න එපා කියලා. ඉතින් ඔන්න අපි
අන්තිමට එතනට ආවා. මෙතන ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන පාක් එකක් වගේ එකකුත් තියෙනවා. අපි බලමු මෙතන කොයි වගේද කියලා. මේ තියෙන්නේ මේ කයිකියෝ කන් එකට යන ටිකට් වල ප්‍රයිස් එක. අපි මෙතනදී ටිකට් ගත්තේ නැහැ. සල්ලි දීලා මෙතනදී. මොකද අපි ගක්කෝ එකට එන්න කලින් අපේ ගක්කෝ එකට ගෙවන සල්ලි තියෙන එක ගකුහි ඒ වල මේ ට්‍රිප් එකට අදාළ මුදලුත් ගෙවලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි ටිකට් ගත්තේ නැහැ. ඒ වුණාට අපි මීට කලින් මේ ටිකට් වලට යන ඒ සේරම වියදම් ගෙවලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි ඇතුළු වුණා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඩොල්ෆින් ෂෝ එක බලන්න. අපි බලමු කොහොමද මෙතන මේ වැඩේ වෙන්නේ කියලා.
ඒ විදිහට ඩාන්ස් කරනවා වගේ තමයි මෙයාලට මේ කරන්න කියලා කියන්නේ. ඔයාලා බලන්න ඔයාලා ලස්සනට ඒක කරගෙන ඉන්න. ඔන්න ඉතින් ඩොල්ෆින් ෂෝ එක ඉවර වෙලා අපි දැන් මේ යන්නේ මේ එන අනිත් දේවල් බලන්න. ඒ කියන්නේ මෙතන ගොඩක් එක එක ජාතියේ මාළු වර්ග, පෙන්ගුයින්ලා, එක එක ජාතියේ ජෙලිෆිෂ්ලා ඒ ගොඩක් කට්ටිය මෙතන ඉන්නවා. ඉතින් අපිට ඒව බලන්න ටයිම් එකක් දුන්නා. කොහොම හරි මේ ඩොල්ෆින් ෂෝ එක ඉවර වෙලා පැයක වගේ කාලයක් තමයි අපිට හම්බුනේ මේ ඇතුලේ තියෙන සේරම බලන්න. ඇත්තටම අපි ෆොටෝ ගගහ තැන් තැන් වල ඉඳ වෙලාව චුට්ටක් ගත වුණා. අපිට සමහර තැන් බලා ගන්න බැරි වුණා ඇත්තටම පරක්කු වුණ නිසා. ඔන්න ඉතින් මේ
දැන් ඉඳන් තමයි අපිට අර පැයක වගේ කාලය ලැබෙන්නේ මේක ඇතුළේ තියෙන දේවල් බලන්න. ඔනිතින් මේ ඉන්න පෙන්ගුයින්ස්ලා මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මෙයාලව දැක්කේ. එතන එයාලා පීනන නිසා නිකන් ඇත්ත වගේ පේනවා. සමහර වෙලාවට එයාලා හිටගෙන ඉඳි හෙල්ලෙන්නේවත් නැහැ නිකන් ගල් වෙලා ඉන්න වගේ. එතකොට නිකන් පිළිම වගේ තමයි පේන්නේ. උනාට මේ ඉන්න සේරම පණ තියෙන කට්ටිය. ඉතින් මේ කයිකියෝ කන්න එකෙන් මං ගොඩාක්ම කැමති උනේ ආස උනේ මේ පෙන්ගුයින්ලට. ඉතින් ඔයාලට පෙන්වන්න කියලා ගොඩාක් වීඩියෝ ගන්න හිතාගෙන හිටියට මේ වෙලේදී මගේ ෆෝන් එකේ බැටරි නැතුව තිබ්බේ. ඒත් එක්කම ස්ටෝරේජ්ත් ෆුල් වෙලා. ඉතින් මට ඔයාලට ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඊළඟට මං ගොඩක් මාසුනේ මෙන්න මෙතනට. මෙතන නම් මරු 3D vibe එකක් මෙතන තියෙන්නේ. ඔයාලත් බලන්න ඒක කොච්චර ෂෝයිද කියලා. මෙතන නම් මාරම ලස්සනයි. ඒ වගේම මාර ගොඩක් මාළු හිටියේ. ඇත්තටම ගණන් කරගන්නවත් බැරි තරම් මාළු මාරම ගොඩක් කියන්න තේරෙන්නේ. චූටි මාළු හිටියේ. බලන්නකො එතන කොච්චර ලස්සනද කියලා. මේ මාළුවාගේ දත් චුට්ටක් බලන්නකො මාර ලොකු දත් තියෙන්නේ. අපි ඉතින් උදේම ආපු නිසා මොකොත් උදේට කාලා ආවේ නැහැ. අපිට බෙන්තෝ එකක් ගේන්න කිව්වා. බෙන්තෝ කියන්නේ මේ දවල්ට කන්න කෑම එකක් ගේන්න කිව්වා. ඉතින් තනියෙන් අපි හැමෝම කෑම අරගෙන ආවා. ඉතින් දැන් අපි මෙතනට වෙලා දවල් කෑම කන්න තමයි හදන්නේ. දැන් ඉතින් අපි හැමෝම කාලා මේ ආවේ ජින්ජර් එකට. ජින්ජර් කියන්නේ
දේවාලය කියන එකට. මේ මගේ පළවෙනි වතාව ජපානයේ තියෙන ජින්ජා එකට එන. ඉතින් ඔයාලත් බලන්න මෙතන මාරම ලස්සනයි. තව ටිකක් දුර මාරම ලස්සන ජින්ජා එකක් තියෙනවා කියලා සෙන්සි අපිට කිව්වා. ඒ වුණාට අපි ඉතින් ගියේ නැහැ. චුට්ටක් දුර නිසා ළඟම තියෙන මේ ජින්ජා එකට ආවා වඳින්න. අපි ජින්ජා එකත් වැඳලා බලලා කරලා අපි ආවා. ඊට පස්සේ මෙතන ළඟම පාක් එකක් තිබ්බා. ඒකේ අර තියෙන නිකන් එක ඉවෙන්ට් මෙඩිකරවුන් එක යන්න එක චූටි ගේම් ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. ඉතින් අපි මේ ගියේ මේ චූටි කෝච්චියේ මේකේ වට දෙකක් යන්න තියෙනවා. ඉතින් ඔයාලත් බලන්න මෙතන මාරු ෂෝයි UNG කියන්නේ මෙඩිකරවුන් එකට. ඒක නම් ගියේ නැහැ. මොකද ඒක හෙන හිමින් යන්නේ. ඉතින් ඒක අර හොඳයි කෙෂිකි එක බලාගෙන යන්න. කෙෂිකි කියන්නේ වටපිටාව. මේක බලාගෙන යන්න හොඳයි. ඉතින් අපි ඒකට නම් ගියේ නැහැ. අපි මේකේ විතරයි ගියේ. මේක බලන්නකෝ කොහොමද කියලා. අපි ඒකෙත් ගිහිල්ලා දැන් මේ යන්නේ චුට්ටක් ගෙදර දේව මාකට් එකකට. මේකත් පළවෙනි වතාව මම මාකට් එකකට ගියපු. එක දේවල් තිබ්බෙති මාළු වර්ග එහෙම. අපි ඉතින් ඕකත් බලාගෙන මොකුත් ගත්තේ නැහැ. ඕකත් බලාගෙන අපි දැන් තව ටිකකින් ගෙදර යන්න තමයි හදන්නේ. ආයෙත් ඉතින් මම ලස්සන vlog එකක් අරගෙන එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye bye.